සුබ දවසක් ඔයාට. ඔන්න අද මම ඔයාට ගොඩාක්ම ලේසියෙන් රෝල්ස් ටිකක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේ රෝල්ස් එකේ තියෙන විශේෂත්වය තමයි මේ රෝල්ස් එක හදාගන්න වෙනම රොටි එකක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඉතින් හදිසියෙන පුංචි බඩගින්නකට ගොඩාක්ම ලේසියෙන් ඔයාට මේ රෝල්ස් ටික හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි රෝල්ස් එකේ ෆිලින් එකත් මම වෙනදට වඩා ගොඩක් ලේසි ක්‍රමයකට තමයි හදාගන්නේ. ඔන්න ඉතින් ඒකත් ඔයාට ගොඩක් ලේසි වේවි. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම අපි අල ටිකක් තඹ ගනිමු. ඉතින් මෙතන මම අල ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. අල ටික හොඳට සෝදලා පොතු අයින් කරලා මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ අල වලින් උඩට එන්න වගේ වතුර එකතු කරලා අල ටික අපි හොඳට තැම්බෙන්න තියාගමු. ඉතින් අල ටික තඹ ගද්දී ගොඩක් බෙරි වෙන්නම තඹ ගන්න එපා. සාමාන්‍යයෙන් අපි අල තෙල් දාන්න අල තඹ ගන්න ප්‍රමාණය තියෙන්නේ අන්නේ ඒ තරමට වගේ තඹ ගත්තාම ඇති. ඉතින් ඔන්න මගේ අල ටික නම් දැන් ගානටම තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පරිප්පු ක්‍රෑම් 100ක් වගේ ඕන වෙනවා. ඉතින් අල ටික තැම්බෙන්න තිබ්බට පස්සේ පරිප්පු ටික හොඳට සෝදලා අල ටික තැම්බෙනකම් පෙඟෙන්න තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට පරිප්පු ටික එකතු කරගන්න. ඉතින් වතුර මදි නම් පරිප්පු ටික වැහෙන තරමට වගේ වතුර එකතු කරලා ආපහු අපි පරිප්පු ටික පොඩ්ඩක් තැම්බෙනකම් වහලා තියාගමු. ඉතින් පරිප්පු ටික තැම්බ ගත්තත් ගොඩක් බෙරි වෙන්නම තැම්බ ගන්නේ නැහැ. මෙන්න මේ වගේ ඇට ගතියට වගේ තැම්බුනහම ඇති. දැන් අපි මේකටම තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්න. කපාගත්ත ලුණු ටිකක් එකතු කරගන්න. ඉතින් මෙතන මම ලොකු බීලුණු ගෙඩි එකක් වගේ එකතු කරගත්තා. පොඩියට කපාගත්ත කරපිංචා ටිකක්, කපාගත්ත රම්පේ කොළ ටිකක්, ඔයාගේ රසායන ලුණු එකතු කරගන්න. මෙතන මම තේ හැඳි එකක් වගේ එකතු කරගත්තා. ඊගාවට මෙතන මම අරගෙන තියෙනවා බෙදපු 3-5 කුඩු මේස හැඳි දෙකක්. ඒ වගේම මිරිස් කුඩු මේස හැඳි දෙකක්. කහකුඩු තේ හැඳි කාලක් වගේ ගම්මිරිස් කුඩු මේස හැඳි එකක්, කෑලි මිරිස් මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඉතින් මේ දේවල් ටිකත් අපි මෙහෙමම මේකටම එකතු කරගමු. මට ඔයාලට මුලින්ම කියන්න අමතක වුණා. පරිප්පු ටික තැම්බුණාට පස්සේ ලිපේ ගින්දර ඕෆ් කරගෙන තමයි ඔයාලා මේ එකතු කරගන්න දේවල් ටික ඔක්කොම එකතු කරගන්න ඕන. මොකද එහෙම නැති වුණොත් එහෙම වතුර හොඳටම හිඳිලා මිශ්‍රණය පොඩ්ඩක් අඩිය අල්ලන්න බලාවි. 3-5 දේවල් ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ලිපේ ගින්දර ඔන් කරලා අඩුම ගින්දරේ විනාඩි 2ක් විතර වහලා තියාගන්න. ආපහු චුට්ටක් හොඳට කලවම් කරගන්න. ඊගාවට මෙතන මම තඹගත්ත මාළු ටිකක් අරගෙන තියෙනවා. ඉතින් මාළු ග්‍රෑම් 150ක් වගේ තමයි මෙතන මම අරගෙන තියෙන්නේ. කටු තියෙන මාළු වර්ගයක් නම් ඔයා අරගන්නේ. මාළු වල කටු හොඳට අයින් කරගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ලිපේ ගින්දර ටික හොඳටම අඩුවෙන් තියාගෙන අල ටික හොඳට පොඩි කරගන්න ගමන් මිශ්‍රණය මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් මේ වෙලේ ඔයාට පුළුවන් ඔයා ගාව තියෙනවා නම් පොඩියට කපාගත්ත ලීක්ස් කොළ ටිකක් හරි ලුණු කොළ ටිකක් හරි එකතු කරගන්න. ඉතින් මං ගාව මේ වෙලේ දේවල් නැහැ. ඒක නිසා මම එකතු කරගත්තේ නැහැ. මතක තියාගන්න අල ටික හොඳට පොඩි කරගන්න ඕන. ඉතින් මිශ්‍රණය මේ වගේ හොඳට පොඩි කරගත්තට පස්සේ මේක අපි චුට්ටක් නිවෙන්න තියාගන්න ඕන. ඊට පස්සේ වෙනම පුංචි භාජනයක් අරගෙන පාන් පිටි මේස හැඳි 6ක් වගේ එකතු කරගන්න. කෑලි මිරිස් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ඉතින් මේ දේවල් ටික හොඳට කලවම් කරගෙන මේ පිටි මිශ්‍රණය අපි පැත්තකින් තියාගමු. ඔන්න දැන් අපිට පුළුවන් රෝල්ස් ටික හදාගන්න. ඉතින් මේ වගේ පැතලි පිඟානක් හරි ලෑල්ලක් හරි ළඟින් තියාගන්න. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය මේස හැඳි දෙකක් වගේ අතට අරගෙන පොඩ්ඩක් මේ විදිහට අතේ තියාගෙන රවුමට හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පිඟානේ තියලා රෝල්ස් එක මේ විදිහට රවුන්ඩ් කරලා හදාගන්න. ඉතින් ගොඩක් දිගට රෝල් කරගන්න එපා. සාමාන්‍යයෙන් රෝල්ස් එකක් පොඩියට හදාගත්තාම තමයි ලස්සන. රෝල්ස් එකේ දෙපැත්තත් අතින් මේ විදිහට ලස්සනට චුට්ටක් හදාගන්න. මතක තියාගන්න මිශ්‍රණය ගොඩක් අරගන්න එපා. සාමාන්‍යයෙන් පුරෝපු මේස හැඳි දෙකක් වගේ අරගත්තාම ඇති. ඒ වගේම තමයි ඔයාලා රෝල්ස් ටික හදාගද්දී එකම දිගට සහ එකම මහතට හදාගන්න බලන්න. මොකද එකම ප්‍රමාණයට තියෙන්නේ රෝල්ස් ටික බෙදලා අරගත්තාම ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් මේ මිශ්‍රණය හදන්න මම අරගත්ත ප්‍රමාණ වලින් මම රෝල්ස් 13ක් මෙතන හදාගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ අපි හදාගත්ත රෝල්ස් ටික කලින් හදාගත්ත පාන් පිටි මිශ්‍රණයෙන් මේ වගේ හොඳට කෝට් කරගන්න.
ඉතින් මේ විදිහට පාන් පිටි මිශ්‍රණයකින් කෝට් කරගන්න හේතුව තමයි අපි මේ රෝල්ස් එක වෙනම රොටියකින් කවර් කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා රෝල්ස් එක හොඳ හයියට තියෙන්න තමයි මේ විදිහට පාන් පිටි වලින් අපි මේක කවර් කරගන්නේ. ඉතින් මෙන්න මේ වගේ මුළු රෝල්ස් එකම පාන් පිටි වලින් හොඳට කවර් කරගන්න. අද මම රෝල්ස් එකේ පාන් කුඩු දවට ගන්න බිත්තර සාරු තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බිත්තර වලට ඔය අකමැති නම් ඔයාට පුළුවන් පාන් පිටි බැට් එක හදාගන්න. මේ වගේ පැතලි පිඟානකට පාන් කුඩු ටිකක් දාලා ඒකත් ළඟින් තියාගන්න. මුලින්ම රෝල්ස් එක හොඳට බිත්තර සාරු වලින් පොඟව ගන්න. ඊට පස්සේ පාන් කුඩු දවට ගන්න. ඉතින් පළවෙනි පාර පාන් කුඩු වල දවටද්දිත් හොඳට පාන් කුඩු ටික දවට ගන්න. ඉතින් මේ රෝල්ස් එක හදද්දී අනිවාර්යයෙන්ම දෙවෙනි පාරටත් අපි පාන් කුඩු දවට ගන්න ඕන. කොහොම වුණත් පළවෙනි පාරත් ඔයාලා පාන් කුඩු ටික හොඳට දවට ගන්න. රෝල්ස් එක බිත්තර සාරු වලින් දවටලා එක ගැරප්පුවකින් ගන්දි කැඩෙන්න බලනවා නම් ඔයාට පුළුවන් ගැරප්පු දෙකක් දෙපැත්තෙන් දාලා මේ විදිහට රෝල්ස් එක උඩට ගන්න. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕන ඔයා හදාගන්න පාන් පිටි බැට් එක හරේ බිත්තර සාරු එකට හරේ කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකක් වගේ තියෙනවා නම් එකතු කරගන්න. මොකද කෝන්ෆ්ලවර් එකතු කරගත්තාම ඔයා හදාගන්න මේ රෝල්ස් එක හොඳ ක්‍රිස්පි ගතියට ගොඩක් වෙලා යනකම් තියාගන්න පුළුවන්. ඉතින් මේ වෙලේ මගේ කෝන්ෆ්ලවර් එක ඉවර වෙලා ඒක නිසා මම එකතු කරගත්තේ නැහැ. දෙවෙනි පාරටත් මම පාන් කුඩු ටික හොඳට දවට ගත්තා. ඉතින් මේ රෝල්ස් එක අපි රොටියකින් කවර් කරගන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම දෙවෙනි පාරටත් පාන් කුඩු ටික හොඳට දවට ගන්න. ඔන්න දැන් අපිට පුළුවන් රෝල්ස් ටික බෙද ගන්න. ඉතින් අවශ්‍ය තරමට තාච්චියට තෙල් එකතු කරලා තෙල් එක හොඳට රත් වෙන්න තියන්න. ඉතින් රෝල්ස් වගේ දේවල්, කට්ලට් වගේ දේවල් බදිද්දී අනිවාර්යයෙන්ම තෙල් එක හොඳට රත් වෙලා තියෙන්න ඕන. අනිත් දේ තමයි ඔයාලා පළවෙනි පාරම තෙල් එකට කට්ලට් හරි රෝල්ස් හරි ගොඩාක් එකතු කරගන්න එපා. මුලින්ම එකක් දාලා බලන්න තෙල් එක කොහොමද රත් වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ තාච්චියේ ප්‍රමාණය සහ තෙල් වල ප්‍රමාණය බලලා රෝල්ස් ටික තෙලට එකතු කරගන්න. ඉතින් මම මේ විදිහට ඔයාලට කියන්නේ ඔයා පොඩි තාච්චියක් නම් අරගෙන තියෙන්නේ තෙල් පොඩ්ඩක් නේ එකතු කරගන්න. ඉතින් තෙල් චුට්ටක් තිබුණොත් එහෙම ඔයා රෝල්ස් ගොඩාක් එකතු කරගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම රෝල්ස් ටික තෙලේදී කැඩෙන්න පුපුරන්න බලනවා. ඒක නිසා ඔයාගේ තාච්චියේ ප්‍රමාණය අනුව රෝල්ස් 3-4ක් වගේ එකතු කරගන්න. ඒ වගේම තමයි තෙල් එක හොඳට රත් උනාට පස්සේ තෙලට එකතු කරගන්න කියලා කියන්නේ. තෙල් එක හරියට රත් වෙලා තිබුණේ නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ රෝල්ස් ටික කැඩෙන්න බලනවා. ඉතින් මතක ඇතුව තෙල් එක හොඳට රත් උනාට පස්සේ තමයි ඔයා රෝල්ස් ටික තෙලට එකතු කරගන්න ඕන. අනිත් දේ තමයි ඔයාලා රෝල්ස් කට්ලට් වගේ දේවල් බෙදගද්දී ගොඩක් දුඹුරු පාට වගේ වෙනකම් බෙදගන්න එපා. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාට වගේ වෙනකම් බෙදගත්තාම ඇති. ඔන්න ඉතින් හැමදාමත් වගේ ගොඩක්ම ලේසියෙන් රෝල්ස් ටිකක් හදාගන්න විදිහ තමයි අද මම ඔයාට කියලා දුන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ රෝල්ස් ටික හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් මට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න.